අපි බලන්න යන්නේ කොහොමද අපේ POS app එකේ data backup කරන්නේ කොහොමද කියලා. එතකොට මෙන්න මේ විදිහට POS app එකට ඔයාලා ගියාට පස්සේ මෙන්න මේ කෙළවරේ තියෙනවා මෙන්න මේ 33. අනේ 33 ක්ලික් කරාම පල්ලෙහාට ගියාම තියෙනවා database කියන එක. database කියන එකට ගියාට පස්සේ මෙතන උඩින්ම තියෙනවා auto backup කියලා එකක්. ඒ කියන්නේ මේකට ගිහිල්ලා ඔයා auto backup by time දුන්නට පස්සේ මේක හැමදාම නිශ්චිත වෙලාවකදී මේක බෑකප් වෙනවා. එතකොට ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඇප් එකේ මේ හැමදාම මේක බෑකප් වෙනවා. එතකොට හැමදාම බෑකප් වෙන ෆයිල් එක මෙතනින් ඔයා දානවා දවස් ගාණක්. අන්නේ දවස් ගාණ මෙයා තියාගෙන ඉඳලා ඔටෝ ඩිලීට් කරනවා. හිතමු අපි දවස් 3ක් තියාගත්තයි කියලා. එතකොට මෙයා මේක ඔටෝ ඩිලීට් කරනවා. එතකොට මේකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද අදත් බෑකප් ෆයිල් එකක් සේව් වෙනවා. හෙටත් උදේ 2ට මේක තියෙන විදිහට ගත්තොත් උදේ 2ට හෙටත් බෑකප් ෆයිල් එකක් සේව් වෙනවා. අන්න ඒ විදිහට තමයි මේක වැඩ ගන්නේ. ඊට පස්සේ මේක මේ Google Drive කියන එකෙන් අපිට කරන්න බෑ. මෙන්න මේ internal storage කියන එකට ගියත් හැකියි. internal storage එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙතනින් අලුත් ෆයිල් එකක් create කරලා new folder ගිහිල්ලා folder name දීලා අපි දාමුකෝ POS කියලා. ඕකේ දුන්නාට පස්සේ මෙතනින් අලුත් folder එකක් create වෙනවා. use this folder දීලා මෙතනින් allow දුන්නාට පස්සේ ඔන්න එතෙන්ට save වෙනවා backup ටික. save දුන්නාම එතන save වෙනවා. ඊට පස්සේ allow කරන්න. එතකොට allow දුන්නා. ඒකත් හරි. ඊට පස්සේ අපිට පුළුවන් auto backup නැතුව backup එක අපි කරන වෙලාවට backup වෙන්න හදන. එතකොට මෙතන ගිහිල්ලා ඔයාලා මෙතන SD card එකක් දාලා තියෙනවා නම් මෙතන SD card කියන එකත් පෙන්නනවා. දැන් මම මෙතන SD card එකක් දාලා නැහැ. ඒ හින්දා මම internal storage කියන එක දැන්ට දෙනවා. එතකොට ඔයාලා SD card එක phone එකට දාලා තියෙනවා නම් SD card එකටත් database එක save කරලා phone එකට මොනවා හරි වුණොත් SD card එක වෙන phone එකකට දාලා හරි ගන්න පුළුවන්. ඒකට internal storage ගිහිල්ලා මම මේ දැන් internal storage යන්නේ SD card එකෙත් මේ විදිහම තමයි confirm දුන්නාම අර විදිහටම මෙතනින් අලුත් folder එකක් හදලා කලින් විදිහටම ඔයාලට පුළුවන් backup කරගන්න. අන්න ඒ විදිහට තමයි මේකේ backup කරගන්නේ. ඊට පස්සේ ඔයාලගේ phone එකට මොකක් හරි වුණාට පස්සේ SD card එකේ තියෙන එකක් හරි මොකක් හරි ගන්න ඕන නම් ඔයාලට තියෙන්නේ මෙන්න මේ restore database කියන එකට යන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් වැටෙනවා. ඊට පස්සේ ඔයාගේ SD card එකක් දාලා තිබ්බොත් මෙතන SD card එකක් පෙන්නනවා. SD card එකෙන් අර අපි save කරපු folder එක තෝරුවට පස්සේ මේක මෙහෙම ගිහිල්ලා මෙන්න මේ විදිහට save කරපු folder එක එනවා. ඊට පස්සේ මේක තේරුවට පස්සේ restore database success කියලා වැටෙනවා. අන්න ඒ විදිහට තමයි ඔයාලගේ database එකක් backup කරලා ඒක ආපහු නැවත restore කරගන්නේ.